Hello everyone, welcome back to English with Garusinga. පුතේ අද අපි ඉගෙන ගන්න යන්නේ basic English වලදී සහ පුතේ native English වලදී කොහොමද expressions වෙනස් වෙන්නේ කියලා. ඒ කියන්නේ ප්‍රකාශන සිද්ධ කිරීම වෙනස් වෙන්නේ මොන මට්ටමින්ද කියලා. පුතේ අපි බලමු පළවෙනි example එකට අපි යමක් ඉතාම පහසු වුණාම අපි කියනවා it is very easy. එහෙම නැත්නම් it's very easy කියලා. අපි බලමු පුතේ ලියන ගමන්. පුතේ මෙන්න basic level එකේදී අපිට යමක් පහසු වුණාම අපි කියනවා පුතේ මෙන්න it's very easy. It's very easy. නමුත් පුතේ මේක natives ලා හරිම ලස්සනට පුතේ හරිම ලස්සනට අහන්නත් ලස්සනයි බලන්නත් ලස්සනයි ඒ වගේම ඉගෙන ගන්නත් ලස්සනයි පුතේ. මෙන්න පුතේ natives ලා කියනවා මේක it's very easy කියන එක පුතේ කියනවා it's a piece of cake. piece of cake. ඒක කේක් කෑල්ලක් වගේ. අපි කියන්නේ පුතේ නේද? කජු කනවා වගේ කියලා අනේ වගේ පුතේ කියනවා. ඒක කේක් කෑල්ලක් වගේ. එහෙම නැත්නම් it's a piece of cake. යම් ගමනක් යන්න සූදානම් වුණාට පස්සේ පුතේ අපි කියනවා I am ready. I'm ready කියනවා පුතේ. මේ ලස්සනට natives ලා කියනවා මෙන්න මෙහෙම. මෙන්න බලන්න පුතේ. I'm good to go. I'm good to go. මෙහෙම කියන්නේ පුතේ. මෙන්න පුතේ මෙතන ඉගෙන ගන්න වැදගත් පොයින්ට් එකක් තියෙනවා අපිට. මෙන්න පුතේ වාක්‍යයකට දෙවන ක්‍රියාපදයක්. මෙන්න දෙවන ක්‍රියාපදය පුතේ go. මෙන්න දෙවන ක්‍රියාපදය එකතු වෙලා තියෙන්නේ කොහොමද? to go. පුතේ මෙන්න මෙතනදී highlight කරගන්න වාක්‍යයකට දෙවන ක්‍රියාපදයක් එකතු වෙන්නේ to ඇසුරින් කියලා. පුතේ තුන්වෙනි example එකේදී අපි බලමු යමකට අපි අකමැති වුණාම අපි කියනවා පුතේ නේද? I don't like it. මම මේකට කැමති නැහැ. පුතේ මෙන්න I don't like it. මම ඒකට කැමති නැහැ. නමුත් පුතේ මෙන්න natives ලා මේක ඉතාම ලස්සනට කියනවා modify කරලා එහෙම නැත්නම් fashionable කරලා එහෙම නැත්නම් modern කරලා කියනවා. කොහොමද කියන්නේ පුතේ? I'm not a fan. මෙන්න පුතේ I'm not a fan. I don't like it. I'm not a fan. I don't like it. I'm not a fan. ඉතින් බලන්න පුතේ මෙන්න මේ වගේ ලස්සනට ඉංග්‍රීසි කතා කරද්දි කොච්චර ලස්සනයිද කියලා. පුතේ මම නිතරම අපේ ඔන්ලයින් ක්ලාසස් වල දරුවන්ට මතක් කරන දෙයක් තියෙනවා. පුතේ ඉංග්‍රීසි ලස්සනයි හරිම ලස්සනට කතා කරද්දි. ඒකේ අදහස තමයි පුතේ ඉංග්‍රීසි ලස්සනයි හරියට නිවැරදිව අපි දන්න චූටි දේ පොඩි දේ හරියට ඉගෙනගෙන කතා කරද්දි නේ දන්නේ නැතුව පුතේ අපි කනට ඇහෙන දෙයක් කටින් කියවන එක නෙමෙයි ඉංග්‍රීසි කතා කරනවා කියන්නේ. පුතේ හරි අවබෝධයෙන් චූටි දේවල් සම්බන්ධයෙන් පුතේ බෑග්ග්‍රවුන්ඩ් නොලෙජ් එකක් තියෙනවා. ඉතින් පුතේ අන්නේ බෑග්ග්‍රවුන්ඩ් නොලෙජ් එක ඉතාලම සරලව පැහැදිලිව ඉතාලම ලස්සනට කියලා දෙනවා පුතේ අපේ ඔන්ලයින් ක්ලාසස් වල. ඔයගොල්ලන් ඉතින් පුතේ අපේ ඔන්ලයින් ක්ලාසස් වල ඩීටේල්ස් ඔයගොල්ලන්ට දැනගන්න අවශ්‍ය නැහැ. මෙන්න මේ තිරේ දිස්වන අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න වාගේ නම ඔයාලට තප්පර 60ක් යන කලින් ඔයාලට රිප්ලයි එකක් ලැබෙයි පුතේ අපේ ක්ලාසස් සම්බන්ධයෙන් සියලුම තොරතුරු. ඉතින් පුතේ අපි නැවත වතාවක් මේ වගේ කෙටි පාඩමකින් හමු වෙමු. Thank you very much and see you again.